කිලිනොච්චියේ සිට අලිමංකඩ කඳවුර දක්වා පැමිණි සන්නද්ධ පුරණ ද්‍රව්‍ය සහිත බුල්ඩෝසරය. මේ බුල්ඩෝසරයට පිටිපසින් 400කට ආසන්න කොටි ත්‍රස්තවාදී ප්‍රමාණයක් ගමන් කරමින් සිට තියෙනවා. ඉතින් මේ බුල්ඩෝසරේ ඉලක්කය වෙන්නේ අලිමංකඩ කඳවුරේ ප්‍රධාන ගොඩනැගිල්ල විනාශ කිරීම. ඊට පිටුපසින් තවත් බුල්ඩෝසරයක් පැමිණ තිබෙනවා. ඉතින් මේක දැකපු රොවෙල් සහ ගාමිණී කුලරත්න රණවිරුවන් දෙදෙනා මේකට මුහුණ දෙන්න තීරණය කරනවා. ඒ අනුව ගාමිණී කුලරත්න තමන්ගේ ආයුධයත් ඒ වගේම අත් බෝම්බ දෙකත් රැගෙන මේ බුල්ඩෝසරයට ප්‍රහාර එල්ල කරන්න තීරණය කරනවා. නමුත් පිටිපසින් පැමිණි කොටි ත්‍රස්තවාදීන් දිගට හරහට වෙඩි තබනවා. ඒ වෙඩි වරුසාව මැද්දේ ගාමිණී කුලරත්න ඉදිරියට යනවා. නමුත් ඒක පාලනය කරගන්න රයිෆල් සෙබල ඒ වෙලාවේ රොවෙල් WWJKP ඔහු තීරණය කරනවා, ඔහුට නියෝග කරනවා ගාමිණී කුලරත්න අර වෙඩි වරුසාව නවත්තන්න ප්‍රතිප්‍රහාර එල්ල කරන්න. ඉතින් ඒ ඔස්සේ වෙඩි වැදිලා තුවාල ලැබලා හිටපු ගාමිණී කුලරත්න ඉතින් මේ ඉන්නේ ජීවිතයේ පරදුවට තබපු අභීත රණවිරුවා. ඔහු නොවන්නට මේ බුල්ඩෝසරය එදා අලිමංකඩ කඳවුරට කඩා වදින්න තිබුණා. එදා අලිමංකඩ කඩා වැදුනා නම් මේ බුල්ඩෝසරය කඳවුරේ හිටපු 600ක් දෙනා ජීවිතක්ෂයට පත් වෙනවා. මොකද මේ කඳවුරට එල්ල වෙන මේ දැවැන්ත ප්‍රහාරයත් සමග මේ බුල්ඩෝසරයට පිටිපසින් කිලිනොච්චියේ සිට පැමිණි 400කට ආසන්න කොටි ත්‍රස්තවාදීන් මේ කඳවුරට ප්‍රහාර එල්ල කරනවා. එහෙම වුණා නම් යාපනය කඳවුරට සැපයුම් මාර්ග සියල්ල බිඳ වැටෙනවා. යාපනය තන්ත්‍රයට ලක් වෙනවා. ඉතින් කිලිනොච්චියේ බලය අල්ලන් හිටපු කොටි සංවිධානයේ ත්‍රස්තවාදීන් කිලිනොච්චියේ සිට මොහාමලේ එලිෆන්ට් පාස් යාපනයේ දක්වා සම්පූර්ණයෙන් ඒ භූමිය අත්පත් කරගන්නවා. ඉතින් ඒක නිසා කෝපල් ලාන්ස් කෝපල් ගාමිණී කුලරත්නත් ඒ ආදී සියලු කැපකිරීම් කරපු රණවිරුවෝ එදා යුද්ධයට මුහුණ දීලා මේක ජයග්‍රහණය කරා. මේ තියෙන්නේ ඔබට පේන්නේ පිටිපස්සෙන් කඳවුරේ ගේට්ටුව උණු වෙලා තියෙන ආකාරය. ඉතින් මේක තමයි මෙතන තියෙන විශේෂත්වය. යුද්ධයකදී මෙවැනි කැපකිරීම් කරන රණවිරුවෝ නොවන්නට විරුද්ධ පාර්ශවයේ සතුරු පාර්ශවය විශාල ජයග්‍රහණ අත්පත් කරගන්නවා. ඉතින් ලංකාවේ පැවතුනේ ත්‍රස්තවාදී අරගලයක්, බෙදුම්වාදී අරගලයක්. ඒ බෙදුම්වාදී අරගලයේ පරාජයට පත් කරන්න මෙවැනි කැපකිරීම්, දිවි පරදුවට තැබීම්, ජීවිත පූජා කිරීම මෞබිමේ ජයග්‍රහණයට ඉවහල් වෙනවා. නොඅනුමාන එවැනි ශ්‍රේෂ්ඨ කැපකිරීමක් කරපු විරුවා සමරන්න තමයි මේ ස්ථානයේ ඉදි කරලා තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ ජීවිතයේ පරදුවට තබපු අභීත රණවිරුවා. ඔහු නොවන්නට මේ බුල්ඩෝසරය එදා අලිමංකඩ කඳවුරට කඩා වදින්න තිබුණා. එදා අලිමංකඩ කඩා වැදුනා නම් මේ බුල්ඩෝසරය කඳවුරේ හිටපු 600ක් දෙනා ජීවිතක්ෂයට පත් වෙනවා. මොකද මේ කඳවුරට එල්ල වෙන මේ දැවැන්ත ප්‍රහාරයත් සමග මේ බුල්ඩෝසරයට පිටිපසින් කිලිනොච්චියේ සිට පැමිණි 400කට ආසන්න කොටි ත්‍රස්තවාදීන් මේ කඳවුරට ප්‍රහාර එල්ල කරනවා. එහෙම වුණා නම් යාපනය කඳවුරට සැපයුම් මාර්ග සියල්ල බිඳ වැටෙනවා. යාපනය තන්ත්‍රයට ලක් වෙනවා. ඉතින් කිලිනොච්චියේ බලය අල්ලන් හිටපු කොටි සංවිධානයේ ත්‍රස්තවාදීන් කිලිනොච්චියේ සිට මොහාමලේ එලිෆන්ට් පාස් යාපනයේ දක්වා සම්පූර්ණයෙන් ඒ භූමිය අත්පත් කරගන්නවා. ඉතින් ඒක නිසා කෝපල් ලාන්ස් කෝපල් ගාමිණී කුලරත්නත් ඒ ආදී සියලු කැපකිරීම් කරපු රණවිරුවෝ එදා යුද්ධයට මුහුණ දීලා මේක ජයග්‍රහණය කරා. මේ තියෙන්නේ ඔබට පේන්නේ පිටිපස්සෙන් කඳවුරේ ගේට්ටුව උණු වෙලා තියෙන ආකාරය. ඉතින් මේක තමයි මෙතන තියෙන විශේෂත්වය. යුද්ධයකදී මෙවැනි කැපකිරීම් කරන රණවිරුවෝ නොවන්නට විරුද්ධ පාර්ශවයේ සතුරු පාර්ශවය විශාල ජයග්‍රහණ අත්පත් කරගන්නවා. ඉතින් ලංකාවේ පැවතුනේ ත්‍රස්තවාදී අරගලයක්, බෙදුම්වාදී අරගලයක්. ඒ බෙදුම්වාදී අරගලයේ පරාජයට පත් කරන්න මෙවැනි කැපකිරීම්, දිවි පරදුවට තැබීම්, ජීවිත පූජා කිරීම මෞබිමේ ජයග්‍රහණයට ඉවහල් වෙනවා. නොඅනුමාන එවැනි ශ්‍රේෂ්ඨ කැපකිරීමක් කරපු විරුවා සමරන්න තමයි මේ ස්ථානයේ ඉදි කරලා තියෙන්නේ.